ඔන්න තවත් ලේසිම ලේසි රස කැවිල්ලක් හදාගන්න රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. හදන්නත් ලේසිම කෑමක්, වරදින්නෙත් නෑ පොඩ්ඩක්වත්. ඉතින් ඒ තමයි හැමෝම කන්න ආස කරන නාරං කැවුම්. හැබැයි ඔන්න අද මම ටිකක් වෙනස් විදිහකට තමයි ඔයාලට හදාගන්න කියලා දෙන්නේ. සීනි කැරමල් කරන්නේ නැතුව, හාල් පිටි පාන් පිටි නැතුව හදාගන්න විදිහක් තමයි ඔන්න කියලා දෙන්නේ. බලමු අපි මේ නාරං කැවුම් එක වඩාත් රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම පොල් ටිකක් බෙද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. පෑන් එකක් ලිපෙන් තියලා පොල් ටික දාගන්න. ලොකු පොල් බෑයක පොල් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මෙෂරින් කප් දෙකක් තිබුණා. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන ඔයාලා මේක කලවම් කරන ගම පොල් ටික මලව ගන්න. ඉතින් මෙතනදී ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕන. ඒ තමයි ඔයා ගන්න පොල් එක. හොඳින් පැහුණු පොල් එකක් අරගන්න. ලායේ වරගන්න එපා. ඒ වගේම වේලුණු පොල් අරගන්නත් එපා. ලා පොල් අරගත්තම මේ වගේ හොඳට මලව ගන්න අමාරුයි අපිට. ඒ වගේම තමයි වේලුණු පොල් අරගත්තම පොල් කුඩු ඉතුරු වෙනවනේ කටේ කෑවට පස්සේ. ඉතින් ඒ හින්දා හොඳ පොල් එකක් අරගන්න. පොල් ටික ගොඩාක්ම බෙද ගන්නත් අවශ්‍ය නැහැ මෙතනදී. වතුර ගතිය නැති වෙලා තෙල් ගතිය ආවට පස්සේ අපි මේකට එකතු කරගමු සූදුරු හෝ මාදුරු ටිකක්. කබල බෙදලා අරගෙන තමයි එකතු කරගන්න ඕන. ඊළඟට ලුණු චුට්ටක්. ඔන්න මම මේ වෙලාවේ ලිප නම් ඕෆ් කරලා තියෙන්නේ. ඊළඟට පැණි කෝප භාගයක් ඕන. ඉතින් මෙතනදී ඔයාලට ඕනම පැණි වර්ගයක් අරගන්න පුළුවන්. පැණි ටික එකතු කරගත්තට පස්සේ ලිප ඔන් කරලා විනාඩි 5ක් විතර මේ විදියට දිගටම අපි කලවම් කරන්න ඕන. මෙන්න මේ වගේ ගානට හදාගන්න. ඊළඟට අපි මේක වෙන භාජනයකට මාරු කරගමු. දැන් මම හාල් පිටි වෙනුවට පාවිච්චි කරන්නේ රුලන්. ඉතින් රුලන් කෝප කාලක් අරගන්න මේ සැඳි 4ක් 5ක් වගේ. දැන් රුලන් ටිකත් මේ වගේ අපි අඩු ගින්දරේ බෙද ගන්න ඕන. පිච්චෙන්න කළු වෙන දෙන්න එපා. මෙන්න මේ වගේ ලස්සන පාටට බෙද ගන්න. ඊළඟට අපි බෙදගත්ත රුලන් ටික පොල් මිශ්‍රණයට දාලා හැන්දින් හොඳට කලවම් කරගන්න ඕන මේ විදිහට. ඊළඟට මම එකතු කරගන්න යන්නේ තව විශේෂ දෙයක්. ඒ තමයි කොකෝ පවුඩර්. මේ සැහැන්දක් මම එකතු කරනවා. අත්‍යවශ්‍යම නැහැ, හරි රසයි දෑවම. ඉතින් තියෙනවා නම් දාලා හදලා බලන්න පුළුවන් ඔයාලට ගොඩාක් රසයි. දැන් ඊළඟට මම මේ වගේ ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. ඊළඟට අපි අතේ පොල් තෙල් පොඩ්ඩක් ගාගෙන මේ ටිකෙන් පොඩි බෝල හදා ගන්න ඕන. ඉතින් එකම ප්‍රමාණයට බෝල හදා ගන්න ඔයා එකම ප්‍රමාණයකින් අරගෙන. නිවෙන්න කලින් ওই විදිහට බෝල ටික හදා ගන්න ඔක්කොම. දැන් අපි මේ ටික බෙද ගන්න බැටර් එක හදා ගන්න විදිහ බලමු. භාජනයක් අරගෙන ඒකට දාගන්න හාල් පිටි ග්‍රෑම් 100ක් සහ පාන් පිටි ග්‍රෑම් 30ක්. ලුණු චුට්ටක්. ඊළඟට මම කහපාට ෆුඩ් කලරින් තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට කහ කුරු දාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට බැටර් එක අනාගන්න මම පාවිච්චි කරන්නේ මෙතනදී පොල් කිරි. ඉතින් ඔයාලට පොල් කිරි වෙනුවට එල් වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. පොල් කිරි කෝප 4න් 3ක් වගේ තමයි මම අරගත්තේ. ඉතින් මෙන්න මේ වගේ උකුවට තමයි අපි බැටර් එක හදාගන්නේ. දැන් ඊළඟට තෙල් තාච්චිය ලිපෙන් තියලා තෙල් ටික හොඳින් රත් කරගෙන ඉන්න. ඊට පස්සේ හදාගත්ත නාරන් බෝල බැටර් එකට දාලා තෙලට දාගන්න ඕන. එකක් දාලා ටික වෙලාවකට පස්සේ ඔයා තව එකක් දාන්න. එතකොට එකට ඇලෙන්නේ නැති වෙන්න අපිට මේ ටික හදාගන්න පුළුවන්. දැන් ওই විදිහට දෙපැත්ත හරව රන්වන් පාට වෙන්න බෙද ගන්න ඕන. ඉතින් ලස්සන පාටකට ආවට පස්සේ අපිට පුළුවන් ලිපෙන් බාලා තෙල් බේරෙන්න තියන්න. මං අරගත්ත පොල් බෑයේ ප්‍රමාණයෙන් මේ සයිස් එකට ගුලි 14ක් මං හදාගත්තා. ඉතින් මේට වඩා ඔයාට අවශ්‍ය නම් ප්‍රමාණ වැඩි කරලා අරගන්න පුළුවන්. වෙනස් විදිහකට චොක්ලට් රසට හදාගන්න පුළුවන් රසම රස නාරම් කැවුම් එකක් හදාගන්න රෙසිපි එක තමයි උන මං අද ඔයාලට කියලා දුන්නේ. හරිම රසයි. ඉතින් හදාගන්නත් වදයක් නැති කැවිලි වර්ගයක්. ගෙදර අයට ඒ වගේම ගෙදරට එන අමුත්තන්ට ඔයාලා ලේසියට කඩෙන් ගෙනල්ලා පිළිගන්න ඕනේ කැවිලි වලට වඩා ඔයාගේ අතින්ම කැවිලි වර්ගයක් හදලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් ඔයත් මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම like එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන. එතකන් මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.